කතා කරන්න කැනඩා DRG එක මට යන්න තියෙනවා. Hello guys, welcome to our YouTube channel. ඉතින් කොහොමද ඔයාලට අද අපි මේ වීඩියෝ එකෙන් බෙදාගන්නේ අපි දෙන්නගේ නිවාඩු දවසක්. ඒ වගේම අද දවස් ඇවිල්ලා මෙහෙට හිමකුණාටු දවසක්. ඉතින් බලමු අද අපි කොහොමද අපේ දවස් ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ කියලා. ඉරිදවනවා කියලා අපි දෙන්නටම තිබ්බේ නම් හැබැයි ස්ලෝ මෝනින් එකක් නෙවෙයි. ඔයාලා දැක්කා හරි. එන්න ගන්නදින්ද? ඒ වගේ පොට්ටයි කැමරා. කියන්න මතකුණානේ මම නම් රෑ නිදලා උදේ නැගිට්ටා වුණාට මෙයා නම් ඇවිත් තියෙන්නේ නයිට් ෂිෆ්ට් එක කරලා. ඉතින් ඒක තමයි මෙයා නම් ටිකක් ඇක්ටිව්. තුමාට හරි නැන්ද? හරි නැද්ද? හරි දවසට මට හරි. එයා මේ වද දෙන්නේ නිකන් නෙවෙයි. ඇත්තටම ඉක්මනට එළියට යමු කියලා. මොකද අපිට අද හිමකුණාට දවසක් කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් හිතුවටත් වඩා වේල පහම වෙලේකේ තියෙනනටත් කලින් හිම වැටෙන්න පටන් අරන් තිබ්බා. ඉතින් බලමු අපි කොහොමද ග්‍රොසරිස් ගන්න යන්නේ කියලා. යයිද අතන වැරදි දේවල් කියනවා නම් දෙන්නටම සමා වෙන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි අපි දෙන්නගේ ඉරිදා දවස රන්හුල්වි ගත වෙන්නේ. වත් කපල් එකක් නම් නැත්තම් ෆැමිලි එකත් එක්ක ඉන්නේ නම් කොහොමද ඔයාලගේ ඉරිදා දවස ගත වෙන්නේ යාළුවත් එක්ක කියලා අපිත් එක්ක බෙදා ගන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි දෙන්න ගැන පොඩි ෆන් ෆැක්ට් එකක් කියන්නේ. අපි දෙන්නම වින්ටර් එකට නම් පොඩ්ඩක්වත් අවශ්‍ය නැහැ. හැබැයි ගොඩක් ස්නෝ කරන වෙලාවට ෆොටෝ ගහන්න ඕන තරම් පිස්සුවක් අපි දෙන්නටම තියෙනවා. අද අපි වෙනදා වගේම ආවේ අපි ගෙවල් ළඟම තියෙන ග්‍රොසරි ස්ටෝර් එකකට. ඒක ටමිල් ස්ටෝර් එකක්. ඉතින් ශ්‍රී ලංකන් බඩු ඕන දෙයක් ගන්න පුළුවන් මෙතනින්. අපි ෆෘට් සලාඩ් එකක් හදන්න ඕනි කියලා හිතුවා දෙන්නම එකතු වෙලා. ඒ නිසා අපි ඒකට බඩු ගන්න ගමන් තව පොඩි අයිටම්ස් ටිකක් ගන්නවා. ඉතින් වෙරි කතා නැතුව අපි ගන්න යන්නේ මොනවද කියලා ඔයාලම බලන්නකෝ. Itu ame. Jadi paling gampang sih.
පොඩි මාළු ගන්න ඉතින්. මෙතන තියෙන මාළු දැක්කම නොගෙන ඉන්න හිත දෙන්නේ නැහැ. ඉතින් බලන්නකො මොනවාද මන් තෝරපු මාළු කියලා. පොඩි කෑම. Sekarang ya aku main ini. Ada maximum nice lagi nonton nih. Petro kan udah. Ayo. Sel gahan deh. Biar. Ini ayo. ලෝකෙ පෙරදුනත් බේබදුකම යන්න යන්න මේකට තමයි. මේව එකම අරන් ඇවිත්නේ. වයින් ගන්න නේද ආවේ ඇව්වේ? මේක favorite ඔය මේක නෙවෙයිනේ. මේ දාන්නේ. එදා බොන්න බැරි වෙච්ච එක මොකද? මේ කොහොමම තියාගන්න. එතකොට එම්බය ආවේ. මම දැක්කේ මේක එළිය දාගෙන එනවා. මෙච්චර ලබන්න මට තියෙන අදේට ආයි තියෙන්නේ මං කයවල් ගන්න පිස්සු මේ මොකමාඩුව කස්සේ බොන්න අපි බොන්න ගන්නවා හැබැයි හොදම දේ කියන්නේ බොන්න පොඩක් ගන්න යමුයි කියලා වයින් එකක් බොමුයි කියපු ගමන් මෙයා තමයි ආ යන් කියලා එකම ඒ ඔක්කොම හොදයි හට යන් කියලා නැත්නම් ඉන්නේ නෑනේ ඔව් නැත්නම් සතිය දවස් 6ක් වැඩ කරලා එක දවසේ ගෙදර ඉන්නේ. දැන් හිට ආයෙ වැඩ. දැන් දවසින් භාගයක් කැවෙනලා බොන්න ඕනේ කොල්ලෙක් නම් බියර් එකක් හරි බොන්න ඕනේ. තේරෙනවද? දැන් සීට් වල දාගන්න. නෑ ඒව දාන්නේ නෑ. ලංකාවේ මං දෙමින්ම ආවේ සීට් බෙල් නැතුව. ෆ්ලයිට් එකේ. යා. අද මේ ටිම් හෝටල් එකෙන් කියන්න පුළුවන් දෙයක්. පුළුවන්. අපි ඉන්න රට නොකිය කියන්න පුළුවන් මේක අපේ. මේ ටිම් හෝටල් කියන මේ බ්‍රෑන්ඩ් එක තියෙන්නේ මේ කැනඩාවේ විතරයි. යන්තම් ගන්නවානේ. තෑතෙනෙම පේන්නේ නෑ. උන් ඕක දාගන්න වයිපරේ. ගයිස් කෙල්ලකිනා නම් කතා කරන්න කැනඩාවේ PR තියෙනවා මට මෙයාට සිටිසන් තියෙනවා. මෙයාට කොල්ලෙක් හොඳ කොල්ලෙක් බලන්න. නෑ මට එපා. ඇති ආන්තන් මේ බිල්ඩින් එක අස්සට ආව දැන් උන් ටිකක් බය නෑ. ගයිස් ඇති එහෙනම් අපි වීඩියෝ එක අතට එන්ඩ් කරනවා බයි කියන්නේ. බයි. ෆයිනලි අපේ කයිවරු ගහන්න නෑ කියපු ලෙක්චර් නම් ගෙදර ආවා. ඉතින් ඔයාලත් දැක්කනේ අපි දෙන්න එළියට ගිහින් ඉඳි ගොඩාක් ස්නෝ කරලා තිබ්බා. සුදු හාට් සෙට් එකක් වගේ. ඉතින් අපි ඇවිල්ලා අනිත් අතටම ආයෙ එළියට යනවා. කොහොමද වටපිටාව කියලා බලන්න. Snowflakes brushing on my skin feels cold. Frozen memories in my heart unfold. We carved our names into ice so old. Love like frostbite, hard to lose, so bold. Footprints fade in the white, no trace. Your voice gets lost in winter's embrace. Icicles hang where laughter should chase. Warmth of your smile I can't replace. In the snow our love did ඔයාලා මොනවද හිතන්නේ මේ හිම කුණාට? now it කකුල නම් withers. I වැහෙනවා. see වෙන රහන්න තියෙනවා. echoes linger in cold air. Where did you go? Huh?
අපි දෙන්න ඔක්කොම අරන් ගියා මං හිතන්නේ අපි ඔව් එක බෑග් එකක් අවතක කරලා ගිහිල්ලා ෆෘට් සලාඩ් එකක් අරන් ගියා පටන් ගන්න ගාව මතක් වුණේ අන්නාස ගෙඩිය නෑ කියලා. අමතක වෙච්ච එක. වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ අපි දැන් ඉස්සලාම හදාගෙන යන ෆෘට් සලාඩ් එකක්. ඉතින් ඊට පස්සේ තමයි one man game role එක ප්ලේ කරන්න යන මම තනියම. එහෙම කිව්වේ මොකද්ද කියලා ඔයාලා බලන්නකෝ. ඉතින් අපි දෙන්න පළතුරුත් එක්ක ඔටු වෙලා පැය එකමාරකට දෙකකට විතර පස්සේ ඔන්න ඒ වැඩේ ඉවරයි. ඉතින් බර්ත්ඩේ එකට පුඹලා තිබ්බ බැලුන් ටිකත් එළියට දාලා මම මේ පටන් ගන්න යන්නේ මම ඔයාලට කලින් කියපු one man game role එක. බලන්නකෝ ඇයි මං එහෙම කිව්වේ කියලා. එනවනේ වැඩක් කරන්න ගත්තාම කොච්චරක් ආගියෝ කරනවද කියලා. එයා එහෙම තමයි. ඒකට හරියට මංසලෙන්නේ නැහැ ඇති. Yeah, this is me. මම මේ වෙද්දි ගොඩාක් tired. ඉතින් මම හිතුවා අපි දෙන්නා ටිකක් එළියට ගියත් හොඳයි කියලා. මේ තියෙන්නේ මේ වෙලාවේ අපිට තියෙන කාලගුණ තත්ත්වය තමයි. මගේ වැඩත් ඉවරයි. අපි එළියට යන්න නිසා එහෙනම් පෝෂ් එකක් දාගෙන හම්බෙමු. මේ වැඩ ඔක්කොම ඉවර වෙනකම් මගේ මහත්තයාගේ රස්සාව උනේ නිදින එක විතරයි. මම බදේ. මම ඉතින් කිව්වද මාත් එක්ක ඉන්න කියලා දෙන්න. මම එයාට වද දෙනවා කිය මම එකන් ආවා. මම ආසයි ගියපු ඉන්න පෑන්කේක් කන්න. ඉතින් පෑන්කේක් කකා තේ එකක් බොන තමයි අපි මේ හැන්දෑවේ ලෑස්ති වෙන්නේ. මට හිනයක් වෙලා ඔබේ ඔය ආදරේ හිත තාම දන්නේ නෑ මායිද පින් කළේ සදරාජිනී නොබයි මගේ හතරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ රැදොලොස් ඇයේ ඔබේ නෙතුමාගයි ප්‍රියේ චංචලයි වගේ ඔබේ හිත කොයිද පානේ රැදොලොස් ඇයේ ඔබේ නෙතුමාගයි
එහෙනම් අපි මේ ඇවිත් ඉන්නේ මේ වීඩියෝ එකේ එන්ඩ් එකට වගේම අපේ දවසේ එන්ඩ් එකට. බලන්නකෝ ඉතින් ෆිල්ම් එකක් බලන්න කියලා ගත්තා විතරයි. එයා ආයෙ නිදි. A few moments later. නෑ 11:38යි. චෙෆ් වැඩ. එක්ලොත් කරන මම දැක්ක. එහෙනම් අපේ සෙකන්ඩ් වීඩියෝ එකත් මේ විදිහට ඉවර කරනවා. ඒ වගේම මුලින් ඉඳන් මෙතෙක් වෙනකම් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් thank you and hopefully see you in next video.